සුබ දවසක් වේවා. ඔයාලා හැමදෙනාම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා channel එකට. ඉතින් ගොඩක් තරුණ අයට තියෙන ප්‍රශ්නයක් තමයි හොඳ සහකරුවෙක් එහෙම නැත්නම් සහකාරියක් සොයා ගැනීම. වර්තමාන සමාජයේ එක ගොඩක් අසීරු කාර්යයක් වෙලා තියෙනවා. ඉතින් අපි මොන දේ කරත් කර්මානුරූපව අපිට හිමි සහකරුවා හෝ සහකාරියක් සිටිනවා. නමුත් අපට මේ විශ්ව ආකර්ෂණ නීති හරහා අපට හැකියාව තියෙනවා අපට ගැළපෙන සහකාරිය එහෙම නැත්නම් සහකරුවා පිළිබඳව හිතන්න. ඒක විශ්වයට ඒ අපගේ සිතුවිලි විශ්වයට මුදා හරින්න පුළුවන් වෙනවා. ඒ හරහා අපට අවශ්‍ය කරන සහකරුව සුදුසු වෙලාවෙදී අපට ලබා ගත හැකි වෙනවා. ඉතින් ආකර්ෂණ නීතියට අනුව එය ඉටු කරගන්නට බලාපොරොත්තු වෙන ඔබ මෙලෙස කරන්න. දැන් මම මුලින්ම ඔයාලට උදාහරණයක් කියන්නම්. එක ගැහැණු ළමෙක් ඉන්නවා. එයාට සුදුසු සහකරු ලබා ගැනීමේ අරමුණින් විශ්වයට විශ්ව ආකර්ෂණ නීතිය භාවිතා කරමින් ඒ සඳහා ඇය තමන්ට සුදුසු සහකරුවා මුණ ගැසීමට උනන්දු වෙනවා. ඉතින් වර්තමාන මොහොතේ ඇයට සහකරුවක සිටින ආකාරයට ඒ හැඟීම් විඳිමින් ඇය විශ්වලයිස් කරනවා, ස්ක්‍රිප්ට් කරනවා. මේ දේවල් කරමින් දවස් යද්දී ඇයට සහකරුවෙකු මුණ ගැහෙනවා. හැබැයි ප්‍රශ්නය වුණේ ඔහු වෙනත් රටක වීමයි, වෙනත් රටක ජීවත් වන අයෙකු වීමයි. නමුත් ඇයට අවශ්‍ය වුණේ තමන්ගේම රටේ ජීවත් වන සහකරුවෙක්. නමුත් ඇය විශ්වයට මුදා හැරියේ සහකරුවෙකු අවශ්‍යයි කියලා පමණයි. ඉතින් මෙහෙම වන්නේ ඇයි කියලා දන්නවද? ඔයා ඉල්ලන දේ ඉල්ලන ආකාරය අනුව තමයි නැවත ඔයාට ලැබෙන්නේ. ඔබගේ හිතේ මැවී තිබෙන ආකාරයට අනුව තමයි ඔබගේ අරමුණ විශ්ව විසින් යථාර්ථයක් බවට පත් කරන්නේ. ඉතින් ඔබට අවශ්‍ය දේ පිළිබඳව පැහැදිලි විස්තරයක් තිබෙන්න ඕන කියන්නේ අන්න ඒ නිසයි. විශ්ව ආකර්ෂණ නීතියේදී අනිවාර්යයෙන්ම මේ ඩිටේල්ස් ඕනේ. ඔබගේ අවශ්‍යතාවය පිළිබඳව පැහැදිලි විස්තරයක් ඕනේ. දැන් ඔබට අවශ්‍ය සහකරු මොන වගේ පෙනුමක් තියෙන්න ඕනේද? මොන වගේ ගතිගුණ තියෙන්න ඕනද? කුමන ආකාරයේ රැකියාවක් කරන අයෙක් වෙන්න ඕනද? ඔහු සුදු හමක් තියෙන්න ඕනද? කළු හමක් තියෙන්න ඕනද? එහෙම නැත්නම් තලලු හමක් තියෙන්න ඕනද? ඔහු කුමන ජාතියක වෙන්න ඕනද? එයා කුමන රටක කුමන ප්‍රදේශයක වෙන්න ඕනද? එයාට කාර් එකක් තියෙන්න ඕනද? නිවසක් තියෙන්න ඕනද? ආදී ලෙස ඔයා බලාපොරොත්තු වන පුද්ගලයා පිළිබඳව පැහැදිලි විස්තරයක් තියෙන්න ඕනේ. සහ ඔබට ඔහුව මුණ ගැසුණාට පසු ඔබගේ ජීවිතයේ සිදුවන වෙනස්කම් අත්විඳින්න ඕන. ඔයාට දැනෙන ඒ හැඟීම් වර්තමාන මොහොතේ සිතන්නට ඕනේ. ඒ හැඟීම් අත්විඳින්න ඕනේ. අන්න එවිට තමයි ඔයා බලාපොරොත්තු කෙනාව ඔයාට මුණ ගැහෙන්නේ. එය නිසි වෙලාවට නිසි අවස්ථාවේදී විශ්ව විසින් යථාර්ථයක් බවට පත් කරනවා. ඒ නිසා මේ ආකර්ෂණ නීතියේදී ඔබට අවශ්‍ය වන දේ පිළිබඳව පැහැදිලි විස්තරයක් ලබා දීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු දෙයක්. මොකද ඔබ විශ්ව මුදාහරින දේ තමයි නැවත ඔබට ආකර්ෂණය වෙලා එන්නේ. ඉතින් ඉන්පසුව ඔබට පුළුවන් එය කොලයක ඒ කියන්නේ දැන් ඒ විදිහට කරලා තවත් ඒක ඔයාට ගොඩක් කැපවීමෙන් තවත් මේ විශ්ව ආකර්ෂණ නීති හරහා ඔබට අවශ්‍ය සහකරුව මුණ ගැසීමට නම් ඔබට මේ විදිහත් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයා මේ ඔයාගේ සහකරුට තිබිය යුතු ගුණාංග එයා මොන වගේ කෙනෙක්ද ආදී ලෙස විස්තරාත්මකව ඔයාට පුළුවන් ලියන්න. වර්තමාන මොහොතේ ඔහු හමු වෙලා
එවැනි ගතිගුණ තියෙන, එවැනි හමක් තියෙන, එවැනි සැප සම්පත් තියෙන පුද්ගලයා හමු වුණාට පස්සේ ඔයාගේ ජීවිතය ඇති වෙලා තියෙන වෙනස්කම්, ඔහුත් එක්ක ජීවත් වන ආකාරය, ඔහුත් එක්ක කෑම බීම බෙදා හදාගෙන ඒ වැඩ කටයුතු ෂෙයා කරගෙන සතුටින් කාලය ගත කරන ආකාරය අත්විඳිමින් ඔයාට පුළුවන් ලියන්න. ඒ වගේම ඒ ලියපු දෙය 25ක් පමණ ඔයා කියවන්න. ඉන්පසු හොඳින් නවලා නොපෙනෙන තැනකින් සංගවා තබන්න. ඒක ආයෙ ගන්න යන්න එපා. ඔහොම යද්දී ඔයාට ඒක අමතක වෙනවා කවදා හරි දවසක. ඒ අමතක වෙන දවස වෙද්දී ඔබට ඇත්තටම ඔයාගේ ඒ අරමුණ ඉටු වෙලා තියේවි. විශ්වාසයෙන් කරන්න. අත්හදා බැලීමට නොව. ඔයා විශ්වාසයෙන් මේ දේ කරන්න. එවිට තමයි මේක සාර්ථක වෙන්නේ. අත්හදා බැලීමටවත් මේක සත්‍යයක්ද මොකද්ද කියලා බලන්න ආදී අරමුණු තියාගෙන මේව කරන්න යන්න එපා. ඔයාට ඔයාවත් ඔයාගේ ආදරණීය විශ්වයවත් ඉෂ්ට දේවතාවුන්වත් සිහි කරමින් විශ්වාසවන්ත වෙමින් ස්තුතිවන්ත වෙමින් මේ දේවල් කරනකොට අනිවාර්යයෙන්ම මේවා සාර්ථක වෙනවා. ඉතින් බලන්න ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙනවා. ඔයාගේ සිතුවිලි පොසිටිව් වෙන්න ඕනේ, ධනාත්මක වෙන්න ඕනේ. ඔයාගේ වයිබ්‍රේෂන් එක ඉහළ තලයක තබා ගනිමින් ඕන මේ දේවල් කරන්න. සියලුම ඍණාත්මක දේවල් වලින් ඉවත් වෙමින් ඕනේ මේ දේවල් කරන්න. කාටවත් නොකිය ඕනේ මේ දේවල් කරන්න. එවිට තමයි මේ විශ්වය සම්බන්ධව සිදු කරන දේවල් සාර්ථක වන්නේ. අනිවාර්යයෙන්ම ඔයාගේ ඒ හිතේ තිබුණු ඒ හීනය අනිවාර්යයෙන්ම යථාර්ථයක් බවට පත් වෙනවා. ඉතින් ඒක ඉෂ්ට වූ දවසක ඔයාට මතක් වුණා මේ කොලේ අරගෙන පුළුස්සල දමන්න පුළුවන්. ඒ නිසා ඔයා විශ්වාකර්ෂණ නීතිය හරහා මේ දේවල් ඉෂ්ට කරන්න. ඉතින් සහකරුවෙක් සහකාරියක් පමණක් නොවේ අනිත් අරමුණු සඳහාත් මේ විදියටම මේ ක්‍රමවේදය අනුගමනය කරන්න.